නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙවනුවත් ඒ භාග්‍යවත් වූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙවනුවත් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสาธุสาธุสาธุ සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරිය සම්්‍යක් සම්බුද්ධ රාජ්‍යෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. තෙරුවනට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ඇසළ පුන් පොහොය දින නිමිති කරගෙන වස්වසන පොයයි. ඒ නිසා සදහවත් පින්තුන් මහා සංඝයාට ආරාධනා කරනවා තෙමසක් අපිට අනුකම්පාවෙන් සතර සතිපට්ඨානය කියා දෙමින්
මේ සංසාර දුක ඊතර වෙන්න අනුශාසනා කරන්න කියලා සිව්පසයෙන් අපි සංග්‍රහ කරනවා කියලා දායක පින්තුන්ගේ ආරාධනාවක් ලැබෙනවා. ඒ ආරාධනාව පරිදි උන්වහන්සේලා වස්ති මසක් පස් සමාදන් වීම සිදු කරනවා. ඒ නිසා අද දවසේ අපි කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සතර පරමාර්ථ ධර්ම පිළිබඳයි. පින්වත්නි, සතර පරමාර්ථ ධර්ම කියන්නේ චිත්ත, චෛසික, රූප, නිබ්බාන. සිත් 89ක් තියෙනවා, චෛසික 52ක් තියෙනවා, රූප 28ක් තියෙනවා. ඉතින් ඒ නිසා අද අපි මේ රූපස්කන්ධය පිළිබඳ තමයි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, බොහෝ ලෝක සත්වයා ජීවත් වන්නේ මේ මම මගේ කියන ආත්ම දෘෂ්ටිය ඇති කරගෙන. ඉතින් මේ ආත්ම දෘෂ්ටිය පවත්වන කම්ම මේ ලෝකයේ සංසාරයේ සැරිසරනවා. සතර අපායට තමයි බොහෝ ඇද වැටෙන්නේ. ඇයි හේතුව? මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය. මේ දෘෂ්ටි දෙකට වැටුනහම කරන්න ඇති පාපයක් නෑ. දස අකුසල් පරිපතේම වුන් හැසිරෙනවා. ඒ නිසා වුන් කර්මඵල විශ්වාසයක් ඇති කරගන්නේ නැහැ. එබැවින් බොහෝ අකුසල් රැස් කර දීර්ඝ කාලයක් සංසාරයෙන් එතර වෙන්න බැරි වෙන්න, මනුෂ්‍ය දිව්‍ය කියන මේ සුගති දෙන්න බැරි වෙන්න සතර අපා දුක් විඳිනවා. ඉතින් ඒ නිසා මේ පින්නතුන්ට මේ සත්ත්ව පුද්ගල සංඥාව දුරු කර ගැනීම සඳහාදී රූපස්කන්ධය පිළිබඳ අපි විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, උපදින සත්වයේ කොහ පුද්ගලයේ කොහ ඇත්තේම නැහැ. උපදින්නේ කර්මය මුල් කරගෙන. ඒ අනුව බුදුන් වහන්සේ දේශනා කරනවා කම්ම සකෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දෝ, කම්ම පරිසරණ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි ති. මේ ලෝකයේ උපදින්නේ සත්වයෝ කර්මානුරූපී. ඒක කර්මයේ සොපිය කරන, කර්මයේ දායාද කරන, කර්මයේ උපත කරගෙන, කර්මයේ න්‍යාය කරන, කර්මයේ පිරිසාර කරන. කල්යාණ පාපකං වා, කල්යාණ කියන්නේ යහපත් දේ. පාපකං වා කියන්නේ දස අකුසල් සිදු කරමින් හේතු ප්‍රත්‍යක් වශයෙන් තමයි උප්පත්තිය දෙන්නේ. ඉතින් ඒ නිසා කර්මයේ විපාක විඳීමට මේ රූපයක් අවශ්‍ය වෙනවා පින්වත්නි. නාමයේ සමග එසේ නිර්මාණීය රූපයට ලෞකික ලෝකයා සත්වයා යනුවෙන් ස්ථීර කෙනෙක් ඉන්නවා කියන හැඟීමෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ සත්වයා මවන කෙනෙක් ඇත්තේ නැහැ. මේ කර්මානුරූපව තමයි මේ ලෝකේ උප්පත්ති සඳහා එන්නේ. ඉතින් මේ සත්වයා කියන කොටස් දෙකකට බෙදෙනවා, නාම රූප. නාමස්කන්ධයට අයිති වෙනවා වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. රූපයට රූප කලාප 28ක් තියෙනවා, ප්‍රධාන මහා භූත 4ක් සමග. ඉතින් ඒ නිසා අපි අද රූපස්කන්ධය ගැන පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ප්‍රධාන භූත 4ක් තියෙනවා. ඒකට කියනවා මහා භූත කියලා. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායු. මේ පඨවි ධාතුව යම් තැනක හටගත්තා නම් එතනම දුකයි කිව්වා. තේජෝ, වායු, ආපෝ ධාතුව යම් තැනක පහළ වුණා එතනම දුකයි. ඒකයි දුක උඩ මේ ලෝකේ පවතිනවා කියන්නේ පින්වත්නි. ඒතර ප්‍රසාද රූප පහක් තියෙනවා. ඒ ප්‍රසාද රූප පහ මොනවද? චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. ඊළඟට තියෙනවා පින්වත්නි විෂය රූප 4ක්. විෂය රූපය කීයක් තියෙනවද? 4ක් තියෙනවා. රූපය රූපයමයි. ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය. ඊළඟ භාව රූප ටික කියන්නේ කර්මා රූපමයි උප්පත්ති ලබන්නේ. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය. මේ වස්තු රූපය කියලා අදහස් කරන්නේ හදවතයි. ජීවිත ඉන්ද්‍රිය රූපේ ප්‍රාණයයි. ආහාර රූපේ ඕජාවයි. පරිච්ඡේද රූපය කියන්නේ ඉද ප්‍රස්තාව අවකාශ ධාතුවයි. විඤ්ඤාති රූප දෙකක් තියෙනවා. ඒ මොනවද? කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. ඊට විකාර රූප තුනක් තියෙනවා පින්වත්නි. මොනවද මේ විකාර රූප? ලෞතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපයයි. ලක්ෂණ රූප 4ක් තියෙනවා. උපචය, සාන්තති රූපය, ජරතා රූපය, අනිච්චතා රූපයයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කොටස් වශයෙන් නාම රූප පරිච්ඡේද ඥානය කියනවා. මේ සත්වයා කියන එක්කෙනා අපි යමෝ විදියක දෘශ්‍යාධාරයක් වශයෙන් රූප සහනක් අඳිනවා. මිනිස් රූපය. ඊතල 4ක් දානවා දකුණු පැත්තට පඨවි, ආපෝ, තේජෝ යන. එතකොටම Tamanට ලෞකික ප්‍රඥාවක් ඇති වෙන්න පුළුවන්
මෙතන පුද්ගලයෙක් නෑ මේ මහා භූත හතරයන්ගේ එකතුවක් කියලා විකාරයක් කියලා. අන්න දෘෂ්ටිය කඩාගන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා කල්පනා කරගන්න ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි කියන්නේ තද කොටස. දැන් දෙසිස් කුණුපිය ගත්තාම කේස් ලොම් නියදත් ආදී පඨවි ධාතුව. එහි අනිකුත් ධාතු තුනක් තියෙනවා. ඒකයි වදිරෙන්නේ. තේජෝ ධාතුව කියන්නේ මේ උණුසුම, සීත උෂ්ණ. වායෝ ධාතුව කියන්නේ වාතය. වායෝ ධාතු හයක් තියෙනවා. උඩට යන වායුව, අධෝගම වාතය, අංගමංගානුසාරු ශරීර පුරා දිව යන වාතය, බඩවැල ඇතුළ වාතය, බඩවැල් වල වාතය, ආශ්වාස ප්‍රාශ්වාසය. එතකොට මෙන්න මේ විදිහට පින්වත්නි ධාතු හතරක නිර්මාණයක් මේක. මොහොතක්වත් සත්වයක් පුද්ගලයෙක් ඇත්තේම නැහැ. ඉපද බිඳෙන වැරසෙන උපාදිත භංග වශයෙන්. ඉතින් ඒ අනුකූලව කල්පනා කරන්න ආපෝ රූපය සහ තේජෝ රූපය එකතු වී ජලගෝල නිර්මාණය වෙනවා. ජලගෝලීය ඝනකම යොදුන් 4,80,000යි. පඨවි ගෝලීය ඝනකම මින් දෙගුණයක්. පඨවි ගෝලීය ජලගෝලීය මත පාවිමින් පවතිනවා. ඒ දරා ගැනීමට දෙගිනියක ධාරිතාවක් එනවා පින්වත්නි ජලයට තියෙන්න ඕනේ. ලෝකේ පැවැත්මට අවශ්‍ය තෙතමනේද උණුසුම මහ සීතල ජලගෝලීය මගින් නොදුව සැපෙනවා. ඉතින් ඒ නිසා මේ වායු ගෝලය නිරන්තරයෙන්ම පින්වත්නි ඝනකම ජලගෝලීය ඝනකම මින් දෙගුණයක්. පඨවි ගෝලීය ඝනකම මින් 4 ගුණයක්. එනම් යොදුන් ලම්ලක්ෂ 60,000ක්. පඨවි ගෝලීයද ජලගෝලීයද යන දෙකම වායු ගෝලීය මත තමයි පාවෙන්නේ. ඒට අවශ්‍ය ශක්තිය සපයන්නේ වැඩි ධාරිතාවකින්. මෙසේ පඨවි රූපය, ආපෝ රූපය, තේජෝ රූපය, වායු රූපය මේ භූත හතර තමයි මේ ලෝකේ පැවැත්මට මෙහෙවර කරන්නේ. ඉතින් මේ රූපස්කන්ධේ මම මුලින් කිව්වා ප්‍රසාද රූප පහක් තියෙනවා කියලා. ප්‍රසාද රූප පහක්. චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය කියලා. මේ චක්කු ප්‍රසාද රූපය කියන්නේ ඇසේ දිලිසෙන ස්වභාවය. චක්කු ප්‍රසාද රූපයයි. ඇසට පෙනෙන්නේ මේ ප්‍රසාද රූපය නිසාමයි පින්වත්නි. ඊට සෝත ප්‍රසාද රූපය කියන්නේ කනේ දිලිසෙන ස්වභාවය. කනට ඇසෙන්නේ ඒ ප්‍රසාද රූපය නිසා. නාසයේ දිලිසෙන ස්වභාවය ගාන ප්‍රසාද රූපයයි. ගඳ සුව දැනගන්නේ ප්‍රසාද රූපයයි. දිවි මුල් කොටසේ ඇති දිලිසෙන ස්වභාවය තමයි ප්‍රසාද රූපය. ඒ නිසා රස දැනෙන්නේ ප්‍රසාද රූපයට. කමේ කයේ සම පුරාම දිලිසෙන ස්වභාවයක් තියෙන ප්‍රසාද රූපය. ඒ ස්පර්ශය දැනෙන්නේ ප්‍රසාද රූපයටයි. ඉතින් ඒ නිසා රූපස්කන්ධයේ විශේෂ රූප හතරක් ගැන මම කිව්වා. රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය. ඒතකොට රූපේ විශේෂ කොට පවතිනවා. තමයි රූපය. ශබ්දයේ විශේෂ කොට පවතින එක තමයි ශබ්ද රූපය. ගන්ධ සමුද විශේෂ කොට පවතින එක තමයි මේ ගන්ධ රූපය. රසයේ විශේෂ කොට පවතින එක රස රූපයයි. ඒ රූපස්කන්ධයේ තියෙන භාව රූප දෙකක් ස්ත්‍රී භාවය, පුරුෂ භාව රූපය කියලා. ස්ත්‍රී රූපයේ සෑම අංශුවක්ම ස්ත්‍රී භාවයට උචිත පරිදි නිර්මාණය වෙලා තියෙනවා පින්වත්නි. පුරුෂ භාවය, ඒ පුරුෂ රූපයේ සෑම අංශුවක්ම පුරුෂ භාවයට උචිත වෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා. වත්තු රූපය. මුලින් සඳහන් කරන පින්වත්නි මේ හදවතයි. එතකොට ජීවිතේන්ද්‍ර රූපය, සත්වයා සතු ප්‍රාණ වායුව මේ නමින් හඳුන්වනවා. රූප ජීවිතේන්ද්‍රය සහ අරූප ජීවිතේන්ද්‍ර වශයෙන් දෙවදාරුම් වෙනවා. රූප ජීවිතේන්ද්‍රය රූපේ කොටස් රූපය කොටගෙන ජීවත් කරන අතර නාම කොටස් සේවත් සිතට අයත් කොටස් අරූප ජීවිත ඉන්ද්‍රියෙන් රූපේ ජීවත් කරයි. අභාවයේදී මේ කොටස් දෙකම හදවතට එකතු වී වායු වලට මුසු වෙනවා පින්වත්නි. ආහාර රූපය, ආහාරයේ පවතින ඕජාව, ආහාර රූපය. සත්වයා මව කුසේ පිළිගත් මොහොතේ සිට මම ගන්න ආහාරය අඩංගු ඕජාව උරාගෙන ජීවත් වෙනවා. ගත් මොහොතේ සිට මම ගන්න ආහාරයෙන් තමයි ජීවත් වන්නේ. උපන් සත්වයා ආහාර සෙවීමම උරුම කර තමයි ජීවත් වන්නේ පින්වත්නි. ඉදානි ආහාර ගවටි දුක්ඛං ආහාර දීමම දුකක්. ඒලා පරිච්ඡේද රූපය කියනවා පින්වත්නි. ඒතර පරිච්ඡේද රූපය කියන්නේ ආකාශ රූපය, අවකාශය. නැමීම, දිගහැරීම, ඇවිදීම, වාඩි වීම ආදී මේ ක්‍රියාකාරකම් පහසු වන්නේ මේ ආකාශ ධාතු විවත් පරිච්ඡේද රූපය නිසායි. විඤ්ඤාති රූප දෙක, කයෙන් ඇඟවීම නැත්නම් කය හැසිරවීම කාය විඤ්ඤාති රූපයද. වචනෙන් කතා කිරීම, හැඟවීම වචී රූපය විඤ්ඤාති රූපයේ වශයෙන් හඳුන්වනවා පින්වත්නි. ඊට විකාර රූප තුනක් තියෙනවා.
කයේ සැහැල්ලු බව ලහුතාද. මෘදු බව මුදිතා රූපයද. ක්‍රියාකාරකම් වලට ගැළපෙන සුසු බව කම්මඤ්ඤතා රූපයේ වශයෙන් හඳුන්වනවා. ලක්ෂණ රූප හතරක් තියෙනවා. පළමු වරට ඉපදීම උපචේ රූපය අනුවෙන්ද. උපන් සත්වයාගේ පැවැත්ම සන්තති රූපය අනුවෙන්ද. සන්තතියෙන් පවත්ගෙන ආ ජීවිතය දි รา පත් වීම ජරතා රූපයේ වශයෙන්ද. දි รา පත් වූ සත්වයාගේ මරණය අනිත්‍යතා රූපය වශයෙන් හඳුන්වනවා. ඉතින් ඒ නිසා මව කුසෙත් දිරමින් තමයි එළියට එන්නේ. ඒ ළමයා මාස 6-7 අවුරුදු දෙකක ගිහින් ළමා වීඩනුනත් ඒ මුල් අවධිය නෙමෙයි දිරමින් එන්නේ. අවුරුදු ඊළඟට 50 15 20 වෙනකොට අන්න යෞවනත්වයට පාට වෙනවා. එතකොට ළමා විය දි รา පත් වීමෙන් තමයි ඒ තත්ත්වයටපත් වෙන්නේ. එතකොට යෝන් මේ දි รา පත් වීමෙන් තමයි මධ්‍යම වයසට එන්නේ. මධ්‍යම වයස දි รา පත් වීමෙන් තමයි පින්වත්නි ඊළඟට අවුරුදු 50 60 වයසට එන්නේ. ඒ කාල පරිච්ඡේද දිරමින් තමයි ඊළඟට අන්න පින්වත්නි ඉන්ද්‍රියන්ගේ විකල් භාවය බොහොම ආබාධ සහිතව හැමරැලි ගෙහිම් කෙස් පැහිම් ඇති කරගෙන අන්න පින්වත්නි අවසාන කාලයට එනවා. ඉතින් ඒ නිසා හැම මොහොතකම දිරීම තියෙනවා. දිරන්නේ නැති තැනක් කොහෙවත් ඇත්තේ නෑ. යම් කෙනෙක් කියනවා නම් ඒක මුලාවක් පමණයි පින්වත්නි. ඉතින් මේ විදිහට අපි දැන් ගෙන ගමු. දැන් මේ රූපයේ ඒ කොටස් තමයි පින්වත්නි අපි ඔය ඇත්තට කියා දුන්නේ. ඒ රූපයේ කොටස් ටික. ඉතින් මේ විදිහට කල්පනා කරගන්න දැන් අපි ඊළඟට පින්වත්නි ඉගෙන ගනිමු මේ නාමස්කන්ධ හතර. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. දැන් වේදනා ස්කන්ධය කොටස් තුනකට බෙදෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා. දැන් Taman ඉඳ ගන්නකොට ඕන ටික වෙලාවක් යනකොට අන්න සැප වේදනාව දුක් වේදනාව ඉතින් තමා හිතන තමා කියලා. ඒක තමයි මුලාව. ස්පර්ශ පත්‍යෙන් වේදනා හට ගන්න. ස්පර්ශ පත්‍යෙන් සංඥා. ස්පර්ශ පත්‍යෙන් තමයි සංඛාර. එතකොට මේ වේදනාට සුඛ වේදනාව තමන් නොවේ. දුක්ඛ වේදනාව තමන් නෙමෙයි. උපේක්ෂා වේදනාව තමන් නෙමෙයි. ඉතින් මේවා ස්පර්ශ පත්‍යෙන් හට ගන්න. ස්පර්ශ නැතිවීමෙන් අන්න පින නිරුද්ධ වෙනවා. ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. සංඥා ස්කන්ධය තියෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ හේවත් පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. එතකොට මේ සංඥා ස්කන්ධය සංඥා කියන්නේ මිරිඟුවක්. Taman මේ මිරිඟුව පසුපස තමයි මේ ආත්ම දෘෂ්ටිය ඇති කරගෙන නිට්ටය සුඛයි ආත්මයි සුභයි කියලා අරගෙන මුලාවටපත් වන්නේ. ඒ තාක් Tamanට සමාධියක්වත් ඇති කරගන්න බෑ. මොකද පංච නීවරණයන්ගෙන් ඔය ඇත්ත තෙත් වෙලා ඉන්නේ. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය, උද්ධච්ච කුච්ච නීවරණය, විචිකිච්ඡා. ඉතින් මේ සංඥා ස්කන්ධය කොටස් 6කට බෙදෙනවා. සංස්කාර ස්කන්ධය කාය සංස්කාරය, ආස්වාස ප්‍රාස්වාසය, වචී සංස්කාරය, විතක්ක ਵਿਚාර දෙක, චිත්ත සංකාර සංඥා වේදනා දෙක. ඒතර විඥාන ස්කන්ධය පින්වත්නි සිත් 89යි. මොනවද කියලා අපි විග්‍රහ කරලා බලමු. ද්විපඤ්ඤ විඥාන ධාතු තියෙනවා 10ක්. චක්ක විඥාන ධාතු පින්පව් 2යි. සෝත විඥාන ධාතුව පින්පව් 2යි. ගහන විඥාන ධාතුව පින්පව් 2යි. ජීවා විඥාන ධාතුව පින්පව් 2යි. කාය විඥාන ධාතුව පින්පව් 1යි. සිත් 89න් අකුසල සිත් 12 තියෙනවා. ලෝභ සිත් 8යි, දේශ සිත් 2යි, මොහ සිත් 2යි. එතකොට එතන අකුසල සිත් 12යි. අහේතුක සිත් තියෙනවා 18ක්. අහේතුක අකුසල විපාක 7යි. අහේතුක කුසල විපාක 8යි. ඊළඟ පින්වත්නි හසිසුත්පාදාදී ඒ සිත් තුන එකතු වෙනකොට අන්න කීයක් වෙනවද? එතන 18යි. ඊට කාම වචන සෝබන සිත් තියෙනවා 8ක්. මොනවද? පින් දහම් කරනකොට අන්න පිනව සතුරු සිතින් නුවණින් යුක්තව තමා කරනවා. ඒකට කියනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාර සිත. දෙවෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාර සිත. කාගේ හරි මෙහෙයකින් උත්සාහයකින් ඊළඟ ඥාන විප්‍රයුක්ත අන්න තමන්ට මෝහය ආව පින් දහම් කරනකොට. සීල සමාචාරයේදී මෝහය ආව. භාවනා කරන මෝහය ආව. මුලාව. කාරණා තේරුම් කරගන්න බෑ නුවණ වැහුණා. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලන්න ඒ ඥාන විප්‍රයුක්ත වෙන්නේ මෝහය ආවම ප්‍රඥාචෛසික නැති වුණා. එතකොට අන්න සෝමස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාර සසංකාරික ප්‍රඥා ස්කන්ධය නෑ දී හේතුක වෙනවා යා. මුල් සිද්දක ත්‍රි හේතුක ප්‍රසන්දිය. ඒ ත්‍රි හේතු ප්‍රසන්දී ලාභීන් තමයි පින්වත්නි මගපල නිවනට දක්ෂ වෙන්නේ. සංසාරේ පුරුද්දක් තියෙනවා. විදර්ශනාව දාගෙන ඇවිත් තියෙනවා. ඊළඟට මේ
උපේක්ඛා සහගත කාමාවචර සිත් හතර තියෙනවා. ඒකේ ඥාන සම්ප්‍රයුක්ත දෙකයි ඥාන විප්‍රයුක්ත දෙකයි අසංකාර සසංකාරික බෙදීන් දෙආකාර වෙනවා. ඒතකොට කාමාවචර සිත් 8යි කාමාවචර විපාක සිත් 8යි ක්‍රියා සිත් 8යි. ඒතකොට ඔක්කොම 24යි. 24යි අර සිත් අකුසල සිත් 12යි අහේතු සිත් 18 එකතු වුණා 54 වෙන කාම ලෝකයේ උප්පත්ති වෙන සිත්. Taman දැනගන්නවා දැන් Taman මේ ජීවිතයේ මිනිස්සෙකුනේ කාම ලෝකයට හේතු වෙන ඒ කර්ම සකස් වුන නිසායි. එතකොට සිත් 89න් ඊළඟට රූපාවචර කුසල් සිත් තියෙනවා 5 ගන්න 15යි. කුසල් සිත් විපාක ක්‍රියා සිත්. ඊළඟට අරූපාවචර සිත් තියෙනවා 12ක්. කුසල් සිත් විපාක සිත් ක්‍රියා සිත් වශයෙන් තියෙනවා පින්වත්නි. එතකොට විඥානස්කන්ධයේ සිත් 89 තමයි පැහැදිලි කරේ. ඊළඟට විඥානස්කන්ධයේ කොටස් තුනකට බෙදෙනවා කිව්ව මොනවද? ද්විපඤ්ඤ විඥාන ධාතු 10යි, මනෝ විඥාන ධාතු 3යි, මනෝ විඥාන ධාතු 76යි. මනෝ ධාතු කියලා කියන්නේ උපේක්ඛා සහගත අහේතුක අකුසල විපාක සම්පරිච්ඡන සිත. උපේක්ඛා සහගත අහේතුක කුසල විපාක සම්පරිච්ඡන සිත. උපේක්ඛා සහගත අහේතුක පංචද්වාරා වජ්ජන ක්‍රියාසිත. ඒ වල කියන මනෝ ධාතු චිත් කියලා තුනක් තියෙනවා. දැන් මනෝ විඥාන ධාතු 76ක්. මොනවද? මම මුලින් කිව්වා කුසල සිත් 21ක් තියෙනවා. අකුසල සිත් 12ක්. අව්‍යාකෘත කියන්නේ පින්පව් ගණයේ නෝන සිත් 43යි. ඉතින් මේ සියල්ල එකතුව 89ක් වෙනවා. ඉතින් දැන් Taman බලන්න Taman දිනපතාම Tamanට පහළ වෙන සිත් මොනවද කියලා. නමුත් ලෝකයේ මිත්‍යාවෙන් සහ පෘථුජන භූමියේ ඉන්නකම් අකුසල සිත් 12 තමයි කුඩා ලදරු මහලු තරුණ බෙහෙදකින් තොරව රැස් කරන්නේ. ඒ නිසා සසරෙන් එතර වෙන්නේ නැත්තේ. එතකොට පංචස්කන්ධය 18 ධාතුවක් තියෙනවා පින්වත්නි. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඤ්ඤාණ ධාතු, ජීවා ධාතු, රස ධාතු, ජීවා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ටබ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. මේක 18 ධාතු කියන 18ක් නිසා. ධාතු කියන්නේ වස්තුවක් නෙවෙයි. වස්තු ඉපදීමට අවශ්‍ය මූලික ශක්ති විශේෂය තමයි. චක්කු ධාතු අනු චක්කු හේවත් ඇස නෙවෙයි. ඇස ඉපදීමට අවශ්‍ය මූලික ශක්තියයි. එම ශක්තිය උපයෝග කරගෙන තමයි ඇස ඉපදී නිර්මාණය වී අවසන් වන්නේ. ඒ චක්කු ආයතනය. ධාතුවේ සහ ආයතනයේ වෙනස මෙසේ ඉගෙන ගන්න ඕනේ පින්වත්නි. එතන මේ චක්කු ධාතුව පින්වත්නි Tamanට පේන්න පුළුවන් මේ ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. මොනවද? ඇස කන නාසය දිවකය මන. ඒතර මේ වගේ ප්‍රසාද රූපෙට තමයි පින්වත්නි මේ රූපාරම්මණය එන්නේ. චක්කු ධාතු නිසා තමයි මේ චක්කු ආයතන උපදින්නේ. එතකොට දැන් පින්වත්නි මේ ඇහි ප්‍රසාද රූපේ තියෙන්න ඕනේ. සිතක් ඉපදෙන්න. එතකොට බාහිර රූපාරම්මණය කියන වර්ණ සටහනක්. ඉතින් ඒ නිසා මේ වර්ණ සටහන අරමුණු වෙනකොටම අන්න සිත ඉපදෙනවා. චක්කු විඥානය කියලා අපි කියනවා. ඉතින් මේ විදිහට කල්පනා කරගන්නට ඕනේ අභ්‍යන්තර ශාලායතන සහ බාහිර ශාලායතන යනුවෙන් ශාලායතන දෙකක් තියෙනවා. ආයතන 12ක් තියෙනවා. ඒකට අධ්‍යාත්මයේ තියෙන ආයතන හය තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒක අභ්‍යන්තර ධාතු. පිටස්තර තියෙන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම යන ආයතන බාහිර ශාලායතනයයි. නිතරම මේ අභ්‍යන්තර ආයතන හයට බාහිර ආයතන හය ගෝචර වෙනවා. එතකොට මේ උපයෝගී වීමෙන් චක්කු විඥානි හට ගන්නවා. චක්කු සෝත ගාහන ජීව කාය මන ධාතු කොටස් හය ක්‍රියාත්මක වී අභ්‍යන්තර ආයතන මෝ අසකරණාස දිවකය මනස උපදිනවා. එතකොට මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ධාතු කොටස් හයකට ක්‍රියාත්මක වී බාහිර ආයතනයයි බාහිර ආයතන එකට හැප්පීමෙන් ධාතු කොටස් වලට වලින් විඥානීය හට ගන්නවා පින්වත්නි. ඉතින් ඒ නිසා දැන් මෙන්න මේ විදිහට පින්වත්නි මේ පොට්ටබ්බ කියන හෙවත් ස්පර්ශය ඌ වහම නැත්තම් අරමුණේ රස විඳීම ආරම්භ වෙනවා. එතකොට මේ වේදනා යනුවෙන් හඳුන්වනවා. වේදනාව මිහිරි දෙයක් නම් ප්‍රියමනාප දෙයක් හැපුණොත් ආශාවෙවත් ලෝභය හට ගන්නවා. අමිහිරි දෙයක් නම් අමනාප දෙයක් නම් හැපුණොත් තරහව ඇති වෙනවා. ද්වේෂය. ඉතින් ඇලීමයි ගැටීමයි.
ඒ නිසා මධ්‍යස්ථ වේදනාවක් කෙනකොට අන්න ඒ නිසා මොහොය උපදිනවා. මෙසේ පංචස්කන්ධය තුල තිබෙන ආයතන ක්‍රියාත්මක වෙමින් දිවි තිබෙන තුරුම මේ ලෝක සත්‍ය ලෝභ දේශ මොහ නම් මේ තණ්හාවට දාස වෙලා තමයි ජීවත් වන්නේ. ඒ නිසා නැවත නැවත ඉපදෙනවා, නැවත නැවත දුක් විඳිනවා. මේක දුක්ඛාරී සත්‍යයි. එතන පින්වත්නි මේ රූප වශයෙන් මේ අටවිශ රූප අතරින් පරිච්ඡේද රූපය, විකාර රූප 5, ලක්ෂණ රූප 4 යන මේ රූප 10 කර්මාදී ප්‍රත්‍යයෙන් ඍජුවම හට ගන්නා රූප නොවන බැවින් ඒවට කියනවා අනිෂ්පන්න රූප කියලා කියනවා. එතකොට මේවා වෙන් කරන්න බෑ. එතකොට විඤ්ඤාති රූප දෙක ආයශයේ එක් චිත්තක්ෂණයයි. විඤ්ඤාති රූප දෙකේ ආයශයේ එක් චිත්තක්ෂණයයි. උපතේ සහ සාන්තති රූප වල ආයශය එක් කුඩා චිත්තක්ෂණයයි. ජරතා රූපයේ ආයශය කුඩා චිත්තක්ෂණ 49යි. අනිත්‍යතා රූපයේ ආයශය කුඩා චිත්තක්ෂණ 1යි. ඉති රූප දෙවිසේ ආයශය චිත්තක්ෂණ 17යි. ඉතින් මෙන්න මේ විදිහේ පින්වත්නි ක්ෂණයක් පාසා ඉපද බෙද රූපයක ආයශය චිත්තක්ෂණ 17යි. සිතේ ආයශය චිත්තක්ෂණය. නමුත් ඔබට ඒක අවබෝධයෙන් දකින්න තාක් ඔබ මගේ ආත්ම වශයෙන් තමයි දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. ඒ දෘෂ්ටිගත නිසා නිරන්තරයෙන්ම ජවන් සිත් හට ගන්නවා. වැඩිම අකුසල තමයි. ඒ නිසා මේ සතර අපායට යනවා මහා පොළොව වගේ. ඉතින් මේ දේශනාවන් අහලා තමන් හොඳට මේ මුලාව කඩාගෙන ආත්ම දෘෂ්ටිය කඩාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණ සිත පුරුදු පුහුණු කරගෙන සතර මග්ග සතර ඵල ඥානයටපත් වෙන උනන්දුවන්න ඕනි. එතකොට ඊළඟට පින්වත්නි අපි කතා කරමු දැන් අපි ඉදිරියට තව මේ රූපස්කන්ධය විභාග කරනවා. දැන් මේ මූලික අවබෝධය සඳහා තමයි මම ඔයයන්ට මේ සිත් 89 ගැන කිව්වේ. ඒක පංච ධානාංගයෙන් යුක්ත නම් සිත් 121ක් වෙනවා පින්වත්නි. එතකොට මේ සිත් 89 නැවතත් මම කියා දෙනවා. කාම අවුරු සිත් 54ක්. කාම ලෝකේ උපදින සිත් 54, අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, කාම සිත් 24යි, සියල්ල 54යි. ඒ වගේම අකුසල සිත් 12ක් තියෙනවා පින්වත්නි. ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ යන චෛසිකයන් අඩංගු සිත් අකුසල සිත් නම් හඳුන්වනවා පින්වත්නි. ලෝභ සිත් 8ක් තියෙනවා. මොනවද? සෝමනස්ස සහගත දිට්ඨි සංපයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත මේ සිත එන්නේ සතුරු සිතින් අන ප්‍රාණඝාතයක් කරනවා. ඒ සතුරු සිතට දෙනවා සෝමනස්ස සහගත. මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන සත්ව ඝාතනය කරා. ඊළඟ දෙවෙනි එක තමයි සෝමනස්ස සහගත දිට්ඨි සංපයුක්ත සසංකාරික සිත. මිත්‍යා දෘෂ්ටිය සහිතවයි පින්වත්නි ඒක සියල්ලම සිදු වෙන්නේ. ඊළඟ දිට්ඨිගත විප්‍රයුක්ත මිත්‍යා දෘෂ්ටිය රහිතව කරනවා ඒකත් ලෝභ සිත. ඊළඟට සෝමනස්ස සහගත දිට්ඨි විප්‍රයුක්ත සසංකාරික සිත පින්වත්නි. ඉතින් මේ සියලුම මේ සිත් 8 අකුසල සිත් 8 වශයෙන් ගණන් ගන්නට ඕනේ. දේහ සිත් දෙකක් තියෙනවා. සෝමනස්ස සහගත පටිඝ සංපයුක්ත අසංකාරික. පටිඝ කියන්නේ වෛරය මුළු වෙලා, ක්‍රෝධය, කෝපය කියන වචන තමයි. සෝමනස්ස සහගත පටිඝ සංපයුක්ත සසංකාරික සිත. මොහ සිත් දෙකක් තියෙනවා. උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිත. විචිකිච්ඡාව කියන්නේ සැකය, බුද්ධ ආදී අර්ථන සැකය. උපේක්ඛා සහගත උද්ධත සංපයුක්ත සිත. සිතේ විසිරී යාම. එතන මොහ සිත් දෙකක් තියෙනවා. එතකොට අපි ගෙන ගමු දැන් අහේතුක සිත් 18 මොනවද කියලා. අහේතුක සිත් 18 තුන් කොටස් තුනකට බෙදෙනවා. අහේතුක අකුසල විපාක සිත් 7යි. අහේතුක කුසල විපාක සිත් 8යි. අහේතුක ක්‍රියා සිත් 3යි. අපි දැන් බලමු මොනවද මේ අහේතුක අකුසල විපාක සිත් කියන්නේ. ඒ සිත් 7 මෙසේ මම නම් කරනවා. අහේතුක උපේක්ඛා සහගත චක්කු විපාක විඥානය. අහේතුක උපේක්ඛා සහගත සෝත විපාක විඥානය. අහේතුක උපේක්ඛා සහගත ගාහන විපාක විඥානය. අහේතුක උපේක්ඛා සහගත ජීවා විපාක විඥානය. අහේතුක උපේක්ඛා සහගත කාය විපාක විඥානය. මේ සතර අපාය සත්‍යයන්ට මේ කාය දුකක්මයි. අහේතුක උපේක්ඛා සහගත සම්පටිච්ඡන විපාක විඥානය. අහේතුක උපේක්ඛා සහගත සම්තීර්ණ විපාක විඥානය. අරමුණ පිළිගැනීම සම්පටිච්ඡනයයි. අරමුණ තීරණය කිරීම තමයි සම්තීර්ණ. ඊළඟට අපි හඳුනාගමු අහේතුක කුසල විපාක සිත් 8 මොකක්ද කියලා. අහේතුක උපේක්ඛා සහගත චක්කු විපාක විඥානය. අහේතුක උපේක්ඛා සහගත සෝත විපාක විඥානය. අහේතුක උපේක්ඛා සහගත ගාහන විපාක විඥානය.
අහේතුක උපේක්ඛා සහගත ජීවා විපාක විඥානය, අහේතුක සුඛ සහගත කාය විඥානය, අහේතුක උපේක්ඛා සහගත සම්පටිච්ඡන විපාක විඥානය, අහේතුක සෝමනස්ස සහගත සාන්තින විපාක විඥානය, අහේතුක උපේක්ඛා සහගත සාන්තින විපාක විඥානය. ඒතර 8යි 7යි කියලා 15යි. මේව දැන ගැනීම තුළ තියෙන තමයි තමන්ට ධර්මඥානෙ අවබෝධ කරගන්න පුළුවන්. අහේතුක ක්‍රියාසිත තමයි අහේතුක උපේක්ඛා සහගත පංචද්වාර වෙන ක්‍රියාසිත, අහේතුක උපේක්ඛා සහගත මනෝද්වාර වර්ජන ක්‍රියාසිත, අහේතුක සෝමනස්ස සහගත හසිරුප්‍රාද ක්‍රියාසිත. හතන් වහන්සේට තමයි ක්‍රියාසිත පහළ වෙන්නේ. ඒතර දාන ආදී පින්කම් සිදු කරකට හොඳට සතුටින් නුවණින් කරනකොට පින්වත් ඥාන සම්ප්‍රයුක්ත අන්න තේජ කුසල් බවට පත් වෙනවා. නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න බොහෝම උපකාරී වෙනවා. ඉතින් මේ කුසල් සිත් අට තමයි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල් සිත්. සෝමනස්ස කියන්නේ චතුර්සිතින් ඥානීය ඇති කරගෙන නුවණ ඇති කරගෙන සිදු කරන ලද ක්‍රියා මේ කුසල කර්ම. ඊළඟ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල සිත්. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල ඥාන විප්‍රයුක්ත ප්‍රඥාව නැති වුණා. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල සිත්. උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල සිත්. උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල සිත්. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික ඥානයෙන් තොරව. එතකොට මෙන්න තේරුම් කරගන්න ඕන අපි දාන සීල භාවනා පින්කම් කරන නිර්වාණ පරම කොටගෙන තමයි හිත වඩන්න ඕනේ. එතකොට මේ ලෝභ දේශ මොහයන්ගෙන් සිත මිශ්‍ර වෙන්නේ නැහැ. එබැවින් අපි හොඳට සිහිනුවණින් මේ කාම සෝබන සිත නැත්තම් සෝබන චෛතසිකයක් ශ්‍රද්ධා චෛතසිකය ඇති කරගන්න බුදුන් වහන්සේ කෙරෙහි පැහැදීම ධර්ම රත්නය කෙරෙහි පැහැදීම සංඝ අවෙච්ච ප්‍රසාදම එයාගේ හිත කඩන්න බෑ. එයා හොඳට අවබෝධය ප්‍රත්‍යක්ෂ ඥානයෙන් තමයි තේරුම් අරන් තියෙන්නේ. ඒ තේරුම් ගත්ත සිත මුලා කරන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හොඳින් තේරුම් කරගෙන තියෙනවා. ඉතින් දුක පින්වත්නි පිළිසින දකින්න ඕනේ. අන්න සමුදය ප්‍රහාණ කරන්න ඕනේ. නිරෝධය සාක්ෂාත් කරන්න ඕනේ. ඒ වගේ මේ ප්‍රතිපදාවම අංග 8කින් යුක්ත සිත අන්න පුරුදු පුහුණු කරන්න ඕනේ සතිපට්ඨානට අනුකූලව. එසේ සිදු කිරීමෙන් තමයි අපිට නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්. එතන විපාක සිත් 8ත් ඒ විදිහම තමයි අර 8ම විපාක සිත් 8 වශයෙන් එනවා. ක්‍රියා සිත් 8ක් තියෙනවා. ඒ විදිහටම තමයි. ඒතර මෙතන 8 වරක් තුන 24යි. ඒතර කාමන සෝමන සිත් 24යි, අහේතුක සිත් 18යි, අකුසල සිත් 12යි. සියල්ල 54යි මේ කාම ලෝකේ උප්පතිය. ඉතින් ඔබ හිත හදන්න ඕනේ මේ කාම ලෝකේ උපදින නෙමෙයි. මේ කාම ලෝකේ ආදීනොත් මිත්‍ර මෙනෙහි කරන්න ඕන. උපන්දා ඉඳන් දුකයි. ඒ නිසා මහා විදිහේ බියගරු සසර. ආන්ගේ රූපේ පහළ නොවන විදිහ තමයි දානිය අපි සිද්ධ කරන්නේ. සමත විදර්ශනාවෙන් අලංකුට කරගෙන තමයි දන් දෙන්න ඕනේ. සමත කියන්නේ නීවරණ යටපත් කරගෙන විදර්ශනාව පරම සත්‍ය වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අන්න තමන් නුවණින් දකිමින් හැම දෙයක් කෙරෙහිම සිත යොමු කරමින් නුවණ පාදක කරමින් අන්න ලෝභ දේශ මොහ අත්හරින්න ඕනේ. එතකොට විදර්ශනා වඩනවා කියන්නේ අනු විශේෂ දෙයක් මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් තිලකුණු මෙනෙහි කරගෙන තමයි අපි ద్వාර 6 පරිහරණය කරන්නේ. මේ පංච උපාදාන ස්කන්ධයක් මේ ලෝකයේ මේ උපාදානිය ආත්ම වශයෙන් අර. එතකොට මේවා කොටස් වශයෙන් විභජනය කරලා බලනකොට පින්වත්නි බෙදා වෙන කරනකොට තමයි අවබෝධ වෙනවා මේ කය මට මගේ ආත්ම වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නොවේ. අන්න ඒක තමයි භාවිතා බහුලී කරන්න ඕනේ. කායානුපස්සනාත්මක කර්මස්ථාන විශේෂක දේශනා කරලා. මොකද මේ මිනිස්සු කායද මුල් කරන් දෙවියන් බබුන් ආදී සියලු සත්ත්ව ප්‍රජාව මේ කාය මුල් කරන් තමයි නිරන්තරයෙන් කායද බැඳිලා තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ ආයුර්වෙන් ඊළඟට ක්‍රියාසිත 8ක් තියෙනවා. ඒ සෝමස්සාගත ආදී වශයෙන්. එතකොට මෙන්න සිත් 89. ඒ රූපාවච සිත් 15ක් තියෙනවා පිළිවෙත්. ඒ රූපාවච සිත් කීයද? 15ක්. රූපාවච සිත් කියන්නේ ධ්‍යාන සිත් වලටයි පිළිවෙත්. ඒක ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ කියලා තියෙනවා. සිත් 89 ගණන් කරනකොට. ඊළඟ පංචම ධ්‍යාන වශයෙන් අන්න ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන වශයෙන් එනවා. එතන රූපාවචර කුසල සිත් පහම මොනවද? ප්‍රථම ධ්‍යාන කුසල සිත, ဒုတိ ය ධ්‍යාන කුසල සිත, තෘතිය ධ්‍යාන කුසල සිත,
චතුර්ථ ධ්‍යාන කුසලසිත ඒව පංචම ධ්‍යාන කුසලසිත. මේ තමයි රූපාවචිත පහ. දැන් අන්නේ රූපාවචිත කොහොමද හටගන්නේ? නීවරණ යටපත් කරලා තමන් හොඳට කාය විවේකී ඇති කරන චිත්ත විවේකී ඇති කරන උපාදානයකින් තොරව තමන් නුවණින් දකින්න මේ රූප ආදී මේ වේදනා ආදී ස්කන්ධ පංචකය. එතකොට අන්නේ ආ රූපය ආදී දකින තමයි ලෝභ දේශ මොහ යටපත් වෙලා ප්‍රථම ධානාංග වැටිලා එයාට මහා විදීශතක් ශාන්තියක් ඇති වෙලා පෙනෙනවා. ඉතින් මොනව කරත් වැඩක් නැහැ පින්වත්නි. තමන් අඩු වශයෙන් ආර්ය සීලයෙන් හිත පෝෂණය කරගත නැත්නම් ආර්ය සමාධියෙන් ආර්ය ප්‍රඥාවෙන් අපි නිරන්තරයෙන්ම ඒ සිත පිරිසිදු කරගෙන අතීතය මෙනෙහි කරමින් අනාගතය මේ මොහොත සිහිනුවණින් ඉඳලා බීජීමෙන් තමයි අපිට කර්මක්ෂය කරගන්න වෙනවා. ඒතර මං කියා දුන්නා රූපාවචර කුසලසිත පහයි. ඒ රූපාවචර විපාක සිත් තියෙන පහක්. ප්‍රථම ධ්‍යාන කුසල විපාක, ද්විතීය ධ්‍යාන විපාක සිත, තෘතීය ධ්‍යාන විපාක සිත, චතුර්ථ ධ්‍යාන විපාක සිත, පංචම ධ්‍යාන විපාක සිත. රූපාවචර ක්‍රියාසිත පහක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිත, ද්විතීය ධ්‍යාන ක්‍රියාසිත, තෘතීය ධ්‍යාන ක්‍රියාසිත, චතුර්ථ ධ්‍යාන ක්‍රියාසිත, පංචම ධ්‍යාන ක්‍රියාසිත පින්වත්නි. එතකොට මෙන්න මේ කියන ප්‍රථම ධ්‍යානාංග ආදී වශයෙන් යම් ධ්‍යානයකින් පිරිහෙන්නේ නැතුව කලුරිය කරොත් පින්වත්නි චුත වීමෙන් බ්‍රහ්ම පාරිසද්ධිය හීන ප්‍රණීත මධ්‍ය වශයෙන් මේ හිත වඩුවාම බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මය පරිත්තාභය අපමානාභය ආභස්සරය පරිත්‍ය සුභ අපමාන පරිත්‍ය සුභය අපමාන සුභය සුභ කින්නකය වේහප්පලේ අසඤ්ඤ සත්‍ය අවිහ අතප්පේ සුදස්සේ සුදස්සිය ඒ අනාගාමී උත්තර පහළ වෙන ඒ භූමිතල එන අකනිටක යන රූපේ බක්මලු 16 ඉපදීම හැකිය. ඉතින් මේ අෂ්ට දික්ෂාන්ට වැඩනොත් පින ධර්ම අවබෝධ කරන්න බෑ. දැන් අද ඔය ඇත්තෝ අදගොල්ලෝ බිහි වුණා නම් බෑ ධර්ම අවබෝධ කර ප්‍රත්‍යන්ත දේශවල මිත්‍යා දෘෂ්ටි ලබ්ධික වෙන අසන්නතරේ මේ වගේ ඉපදුනා නම් සතර අපායේ Tamanට නිර්වාණ අවබෝධය. නමුත් මිනිස් ජීවිතයේ වටිනාකම තේරුම් නොගෙන මේ රූපාදී අරමුණට වහල් වෙලා පින්වත්නි නිරන්තරම ලෝකයා මේ ඇලීමයි ගැටීමෙන් කර්ම සකස් වෙගෙන යනවා. බලන්න මේ රූපස්කන්ධය පෙන කොට වේදනාස්කන්ධය දී සංඥාස්කන්ධය මිරිඟුවක් සංඥා හේවත් චේතනාස්කන්ධය අන්න පිනෝදී කෙසල් කඳක් විඥානීය වතුර මෙන්න මේ පහ නුවණින් දකින්න තමයි තමන්ගේ දෘෂ්ටි කඩාගෙන විදගෙන ප්‍රාණ කරගන්න පුළුවන් වන්නේ. අතුලාන්තයෙන් මේ ධ්‍යානගත හිත කර තමන්ට ඒ දියුණු කරගන්න පුළුවන් වන්නේ. එතකොට රූපේ ප්‍රතික්ෂේප කොටගෙන අරූප ධ්‍යානට සමවදිනවා පින්නවත්දී. ඒක අරූප ධ්‍යාන සිත් හතරක් තියෙනවා. ඒකෙත් කුසල විපාක ක්‍රියා කියලා තුන් බෙදියක් තියෙනවා. අරූප ධ්‍යානය වශයෙන් හඳුන්වන්නේ ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේම සංඥාන ආසඤ්ඤායතන මේ සිත් හතරයි. එතකොට මේ අරූප බ්‍රහ්ම ලෝක වල උපදින්නේ අර අරූප ධ්‍යාන සිතින් පිළිහෙන්නේ නැතුව කාලක් ක්‍රියා කළොත් පින්වත්නි. ඊළඟට මේ අරූප වචන සිත් අපි දැන් කියා දුන්නා. එහෙත් තියෙනවා කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි 12යි. ලෝකෝත්තර සිත් 4 මොනවද? මේ විදර්ශනා පාදක ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ කරගෙන අන්‍ය ප්‍රථම වූ ධ්‍යානෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පටම මේ තුන් සංයෝජන ප්‍රහීන කරමින් සෝවාන් අන්න ඵලයටපත් වෙනවා. ඒක සෝවාන් පුද්ගලයෝ ඉන්න 8 දෙනෙක් සෝවාන් කුසල්සිත සකදාගාමී කුසල්සිත අනාගාමී කුසල්සිත රහත් කුසල්සිත. ඒ වගේම විපාක ඵලසිත තියෙනවා 4ක් සෝවාන් විපාක ඵලය, සකදාගාමී විපාක ඵලය, අනාගාමී විපාක ඵලය, අරහත් ඵල විපාක. ඒක ලෝකෝත්තර ක්‍රියාසිත කියලා දෙයක් ඇත්තේ නැහැ. තියෙන කුසල්සිත ඒ වගේම විපාක සිත් පින්වත්නි. ඉතින් මේ විදිහට අපි දැන් තේරුම් කරගත්ත මේ අය මේ සිත් 89 පිළිබඳ කෙටි අන්න සංක්ෂිප්තයෙන්. ඒතකොට ධම්මා කියලා සිත් 89ක් තියෙනවා. මොනවද ධම්මා කියන්නේ? කුසල ධම්මා සිත් 21යි. ඒ වගේම අකුසල ධම්මා සිත් 12යි. අභ්‍යාගත සිත් මේ 56යි.
ඒතර සිත් 89න් චෛසික 52ක් සමග සංකලනය වීමේදී ප්‍රතිපලය තියෙනවා ධම්මා කියලා. ශෝභන චෛසික හා මිශ්‍ර වෙනකොට කුසල ධම්මා. අශෝභන චෛසිකත් එක්ක මිශ්‍ර වෙනකොට අකුසල ධම්මා. ඒතර පාප චෛසික හා මිශ්‍ර වීමෙන් අකුසල ධම්මා. ඒවා කුසල සහගත සිත් වලින් එනකොට කුසල ධම්මා. ඒ වගේම අභ්‍යාගත ධම්මා කියලා කියන කුසල හෝ අකුසල නොවන සිත්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කුසල ධම්මා 21 අපි හඳුනා ගමු. කාමාවචර කුසල 8, රූපාවචර කුසල සිත් 5ක් කියලා දුන්නා. අරූපාවචර කුසල සිත් 4යි, ලෝකෝත්තර කුසල සිත් 4යි පින්වත්නි. මෙන්න මේවා තමයි කුසල ධම්මා. ඉතින් අපි අන්න උත්සාහවත් වෙන්න ඕනේ නිරන්තරයෙන්ම මේ සෝබන චෛසිකත් එක්කලා මේ අලෝභ ආදේශ අමෝහ කියන මේ කුසල සිත් එක්කලා අපේ හිත ජීවත් කරගන්න අපි නිරන්තරයෙන් පින්වත්නි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ උත්සාහය නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කිරීමෙන් තමයි තමාට නිර්වාණ ධර්මය පසක් කරගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ඊළඟට පින්වත්නි කල්පනා කරලා බලමු කුසල කාමාවචර කුසල සිත් 8 දේශනා කරා මම මුලින්. රූපාවචර කුසල සිත් 5, අරූපාවචර කුසල සිත් 4, ලෝකෝත්තර කුසල සිත් 4. ඒවලුන කුසල ධම්මා 21ක් තියෙනවා. අන්න ඒවත් එක්කයි ඔය ඇත්තෝ ජීවත් වෙන්න ඕනේ පිළිවෙල. මේ කුසල සිත් 8ත් එක තමයි ජීවත් වෙන්න ඕනේ. එතකොට මේ කුසල සිත් 8 නිරන්තරයෙන්ම Tamanට දුගිර යන්නේ දෙන්නේ නැතුව මනුෂ්‍ය දිව්‍ය ලෝකේ කරා යන්න උපකාරී වෙනවා. මනුෂ්‍ය තලයකට එන්න. එතකොට රූපාවචර කුසල සිත් නිතරම වැඩිවහම ධානාංගයෙන් පිළිවෙන්නේ බැරුව මේ රූපාවචර භූමියේ තියෙන බ්‍රහ්ම ලෝක 16ක්. ප්‍රථම, ද්විතීය, තෘතීය කියලා ධාන තුනක් තියෙනවා. දැන් Taman සමාධිය වඩනකොට අනේ කුසල සිත නීච කුසලයි කියන්නේ යන්තමට තමයි නීවරණ යටපත් උනේ. ප්‍රථම ධාන සිත එහි කල්ප අන්න මේ ආශය කල්ප කාලයි. ඒක තමයි බ්‍රහ්ම පාරිශාද්ධිය උපදිනවා. ඒ වගේම මධ්‍යම වශයෙන් වඩාගත් සිත එයින් පිරෙන්නේ නැති බැරිවොත් පිළිම කල්ප භාගයයි. ප්‍රණීත වශයෙන් ප්‍රථම ධ්‍යාන චිත්තය වඩනවා. ඒක කල්ප එකක් ආශ්‍රිත. නමුත් අපි මේ සමාධිය වඩනවා එහි යන නෙමෙයි. කොතන ගියත් මේ 31 තරය අද්දුවන් අස්ථාරයි විකාර බවටපත් වෙනවා. ඒ වගේම පෙරෙනවා. ආංගී සියල්ල අනිත්‍ය ස්වභාවය යුක්තයි. ඉතින් අපි මේ සමාධිය වඩා ගන්නට ඕනේ නීවරණ යටපත් කරගෙන යථා ස්වභාවය මෙනෙහි කරගෙන මේ තිලකුණු වලට මේ සිත යොමු කරමින් මේ පංච උපාදානස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් බලමින් කෙලෙස් නිරෝධය කිරීම සඳහා තමයි අපි භාවනා කරන්නට ඕනේ. ඉතින් බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා පින්වත්නි. ප්‍රථම ධ්‍යාන භූමියට එන. එතකොට එහි ප්‍රථම ධ්‍යානය තමයි අර හීන ප්‍රණීත වශයෙන් වගේ විග්‍රහ කරේ. ද්විතීය ධ්‍යාන කුසසිත අන්න කාමච්ඡන්ද නීවරණය මේ නිරන්තරයෙන්ම සිත දියුණු කරගත්තේ නැතුත් ආයෙත් අර කාමාදී කෙලෙසටපත් වෙනවා. ඉතින් යෝගාවචර දියුණු කර තවත් හිත පිරිසුදු කරන අන්න විතක්ක ਵਿਚාරය සංසිඳිලා අතුලාන්තයේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සිත දියුණු වුණාම ඒ සිතත් අන්න හීන ප්‍රණීත මධ්‍ය වශයෙන් වැඩි වුණාම පින්වත්නි කල්ප දෙකක් තියෙනවා ဒုတိ ය ධ්‍යානයේ හීන වශයෙන් වඩපු කුසල සිත. ඒ වගේම මධ්‍යම වශයෙන් වඩපු කුසල සිත තියෙනවා කල්ප 4ක් ආශ්‍රිත අප්‍රමාණ භය කියලා බ්‍රහ්ම ලෝකයේ. ඊළඟ ප්‍රණීත වශයෙන් ဒုတိ ය ධ්‍යාන වඩපු සිතට පින්වත්නි කල්ප 8ක් තියෙනවා. ඒක කියනවා ආභස්සර කියලා. ඉතින් අපි මේ ධ්‍යාන සිත වඩා ගන්නේ බ්‍රහ්ම ලෝක වල යන නෙමෙයි. කල්ප ගණන් ගෙවිලා ආය අපායට වෙන නිසා මේ මනුෂ්‍ය ජීවිතයේ මේ දුක පිරිසිදු දැක්කම යාටම කෙලෙස් නිරෝධය කරන්න පුළුවන් වෙනවා. ဒုတိ ය ධ්‍යාන කුසල සිත එයත් අන්න හීන ප්‍රණීත මධ්‍යම වශයෙන් වැඩිවහම යම් කෙනෙක් හීන වශයෙන් වඩා එහි පිළිහෙන්නේ නැතුව අන්න කාලක්‍රියා කරොත් පින්වත්නි ඒ ဒုတိ ය ධ්‍යාන භූමියට අයිති පරිත්‍ත සුභය කියන අරය බ්‍රහ්ම ලෝක උපදිනවා කල්ප 16ක්. ဒုတိ ය ධ්‍යාන මධ්‍යම කුසල ඒ මධ්‍යම වශයෙන් වඩු සිත අන්න පිළිහෙන්නේ නැතුව කාලක්‍රියා කරොත් කල්ප 32ක් ආශ්‍රය අප්‍රමාණ සුභය කියන මේ බ්‍රහ්ම ලෝක උපදිනවා. ප්‍රණීත වශයෙන් ဒုတိ ය ධ්‍යාන වඩපු අය කල්පය කළ කල්ප 64ක් ආශ්‍රය ඇති සුභ කින්නක උපදිනවා. මෙන්න මෙහෙම තමයි පින්වත්නි උප්පත්ති වෙන්නේ හේතුඵල වශයෙන්.
චතුර්ථ ධ්‍යාන කුසලිත මොනවද? වේහප්පලයට කල්ප 500ක් තියෙනවා. ඒ චතුර්ථ භූමියේ බ්‍රහ්ම ලෝකය. අසඤ්ඤ සත්වය කල්ප 500ක් අසුර. අනීති බුදු කෙනෙක් පහළ වුණත් බණහාන බෑ. ඒ තරම් පින්වත්නි මෙන්න මේ මිත්‍යාවට පත් වෙනවා. ඉතින් ඒ අනුකූලව තමයි අර ආලාර කාම උද්දිකරාරාම ආදී ඒවන් අසේතවසාගාවට ගිනකොට අන්න ඇඬුවා. මොකද මම කාලා ක්‍රියා කරා මට බුදුබණ අහන්න හම්බෙන්නේ. ඉතින් බලන්න මොනතරම් සංසාර භයානකද කියලා. චතුර්ථ ධ්‍යානෙ තියෙනවා. එතකොට අසඤ්ඤ සත්‍ය කල්ප 500ක්. එතකොට ඒ සත්වයේ හිබුදුන ඊළඟ සුද්ධාවාස අනාගාමී උත්තමයේ උප්පත්ති ලැබෙනවා. අවිහිය අතප්පේ සුදස්සේ අකනිට බකුල. ඒ අනාගාමී උත්තම ආයි මේ කාම ලෝකේ උප්පත්ති වශයෙන් ඉන්නේ පිළිවන්නේ. අරූපාවචර කුසල් සිත් 4 මොකද්ද? ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නියම සංඥානාසඤ්ඤ. රූපවචර ධ්‍යාන සම්පූර්ණ උපස රූපේ ඉවත් වෙලා චතුරාර්ය ධ්‍යාන ඉවත් වෙලා අන්න ආකාශයේ අනන්තය කියලා එයා ඒකාග්‍රතාවයටපත් වීමට භාවනා කරනවා. අරමුණු කරනවා. ඉතින් මුලින්ම පරතරක් නැති මේ නොපෙනෙන ආකාශ ධාතුව අන්න සිහිනුවණින් වඩනවා යෝගාවචරය. ආකාශය අනන්තයි කියලා වඩනවා. එතකොට භාවනා පුරුදු කිරීමෙන් පින්වත්නි විඥානීයද අනන්ත බව පේන්න පටන් ගන්නවා. ඒ විඥානීය අනන්තයි කියලා වඩනවා. එතකොට සිත පින්වත්නි තවදුරටත් එක සිහින් වෙලා අන්න කිසිවක් නැති බවට අත්වලපත් වෙලා ආකින්චායතන ඒ කුසාසිතට සිත අන්න පින්වත්නි නම් වෙනවා. ඒ නිසා එහි අවසානට යන වෙලට විඥානීය ඇති වෙනවා නැති වෙනවා දැනෙන්න පටන් ගන්නවා. නේව සංඥානා සංඥාතනය ඇතිවීම නැතිවීම සංඥා ඇති වෙනවා නැති වෙනවා මේක තමයි භවග්ගය. ඉතින් උපරිම සැප ආයුෂ මේ වින්දනය කරනවා. කල්ප 84000. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ලෝතුරා බුදුන් වහන්සේ අපිට ආර්ය සමාධිය වඩන්න කිව්වේ නිර්වාණ ධර්මය අන්න සාක්ෂාත් කර ගන්නට පින්වත්නි. ලෝකෝත්තර සිත් අර තමයි භවයෙන් ඉවත් වෙනවා. ඒ නිසා පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළා උතුම් වූ මග්පල නුවරටපත් වෙනවා. ඉතින් සෝවාන් සෝතාපන්න ඵලය සකදාගාමි ඵලය අනාගාමි අරහත් කියන ඵලයට වැටෙනවා. ඉතින් අද දවසේ මේ පින්වතුන්ට මම මේ කුසල් සිත් 89 වශයෙන් වෙන් කරලා සාමාන්‍යයෙන් තමයි දැනගැනීමේ පහසු සඳහා තමයි තෝරා බේරා තමට දේශනා කරේ. ඉතින් මේ විදිහට තමන් මේ දේශනාව අහලා හොඳට මේ රූපය ඒතර රූප 28 උපාදාය රූප 24යි මහ භූත 4යි ඒ රූපස්කන්ධය 28යි වේදනා ස්කන්ධය 3 ආකාරය සැප දුක් මැදිහත් ඊළඟ සංඥා ස්කන්ධය අන්න පින්වත්නි මම දේශනා කරා මේ සංඥාව කියන්නේ මිරිඟුවක්. ඉතින් මේ මිරිඟුව වාගේ තමයි මේ ලෝක සත්‍යය මුලා වෙලා ඉන්නේ. ඉතින් මේ සංඥා ස්කන්ධය ඊළඟට තමයි සංස්කාර ස්කන්ධයේ චේතනාව. එතකොට විඥාන ස්කන්ධයේ සිත් 89යි. මෙන්න මේ විදිහට අපි ඔය ඇත්තට දැන් කෙටියෙන් මේ සිත් 89 සහ රූප 28 ගැන අපි ඔය ඇත්තන්ට අවබෝධ ඥානයක් ඇති වෙන්න දේශනා කරා. ඉතින් අද දවසේ මේ සේම දනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරා. ධර්ම ශ්‍රවණේ කුසලයේ ආශිර්වාද බලයෙන් අද මේ ධර්ම ප්‍රචාරය සඳහා විද්‍යුත් මාධ්‍යයෙන් උපකාර කරන නදීක සහ බිරේන්ද්‍ර කියලා මේ අය අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පටිගත කිරීමට ලෝකයාට බෙදා දක්වන්නට ආවා. ඉතින් මේ දෙන්නාටත් මඟපල නිවනටපත් වේවා. ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මේ කුසලය ජරා ව්‍යාධි මරණ සංකල්ප දුක ඊතර වෙලා ලබන ලෝකෝත්තර අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා සිදු කරගන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. දුක්ඛපච්චාතනි දුක්ඛ භයප්පත්තාතනි භය ශෝකප්පත්තාතනි ශෝක අන්ත සබ්බේ පිපානෝ. කෙරුවන් සරණයි.